අට්ටම ලේසි කරලා නෙවෙයි මම පොඩ්ඩක් තරක් කරන්න දෙන්න. ඔය ඒ වගේ අර එක පියවරයි. කියන්නේ ආයි එක පියවරෙන් ගාන හදන්න පුළුවන්. ඈ මං කියන දෙවෙනි ක්‍රමය කියලා. මේ බලන්න. ඔන්න දෙවෙනි ක්‍රමය ඈ. මේවා මේ මහා ලොකු දේවල් නෙමේ. වා හදාගෙන යනකොට ටික ටික ගණන් ටික හදාගෙන යනකොට ওই ටික ඔක්කොම නිකම්ම එනවා. ඈ නෑ මුකුත් නෑ කිසිම සිරස් විභේදනයක්වත් ලක්ෂයක් වටා ගූර්ණයක් මුකුත් ගන්නෑ. පොඩි සරල දෙයක් බල ටික ගැන කල්පනා කරලා ගන්න. ඕක බලන්න මෙන්න මේ පාඩම මේක. ඔන්න බලන්න හරිම ලේසි වැඩේ. හරිම ලේසි වැඩක්. මොකද එන්න බලන්න. මේ බලන්නකෝ පුතා. ඔම් බලන්න. දැන් අපි සලකන්නේ කවුරු ගැනද? අපි සලකන්නේ දණ්ඩ ගැනනේ. හරිද? දණ්ඩනේ සලකන්නේ නේද? අපි සලකන්නේ දණ්ඩ. දැන් මේ දණ්ඩේ මට කියන්නේ දණ්ඩ වල බල කීයක් ක්‍රියා කරනවා? 3යි. මෙන්න මේ ආතතිය. මෙන්න මේ බර. හරිද? අභ්‍යන්තර බලත් එක්ක මං කියන බර තියෙනවා. මේ ආතතිය ක්‍රියා කරනවා. ඊළඟට අබ්ලම් ප්‍රතික්‍රියාව ක්‍රියා කරනවා. ඝර්ෂණ බලය කොහොම බල 4ක් ක්‍රියා කරනවා. හරිද? මට පුළුවන් නේද මේක බල 3කට උණනේ කරගන්න. බල 3කට අඩු කරගන්න බැයිද? කොහොමද අඩු කරගන්නේ? ඔයාලට මෙතන පේනවද? ලම්බක බල දෙකක්. හරිද? ඒතකොට ලම්බක බල දෙකක් වුණාම ඒ දෙන්නක සංප්‍රයුක්තව ඒ දෙන්න අතරින් ක්‍රියා කරන්න එපා. ඒතකොට මේ දෙන්න නැති කරලා ඒ දෙන්නගේ සංප්‍රයුක්තය මට කියන අනිවාර්යෙන් ක්‍රියා කරන්න කොහෙද? දණ්ඩ දිගේ. ඇයි දණ්ඩ දිගේ ක්‍රියා කරන්න ඕනේ? ඇයි දණ්ඩ දිගේ ක්‍රියා කරන්න ඕනේ? හේතුව මේකයි මේ මෙතන බලයි නැති වෙලා බල තුනකට උණනේ වුණා කියලා කියන්නේ හරිද? මේ පද්ධතිය මේ දණ්ඩ බල තුනක් යටතේ සමතුලිතයි. නේද? දණ්ඩ බල තුනක් යටතේ සමතුලිතයි. බල තුන කොහොමද? සමාන්තර නොවන බල. සමාන්තර නොවන බල සමතුලිතයි නම් අනිවාර්යෙන් බල තුන මොකක් වෙන්න ඕනේද? එකම ලක්ෂයකදී මොකක් වෙන්න ඕනේද? හම්බ වෙන්න ඕනේ නේ. එහෙනම් මේ දෙන්නගේ සම්ප්‍රයුක්තය මොකක් වෙනවද? මෙන්න මෙහෙම හම්බ වෙන්න ඕනේ නේ. අපි ගමු සම්ප්‍රයුක්තය x කියලා. s කියලා. සම්ප්‍රයුක්තය මොකක් වෙනවද? මේ දෙන්නගේ සම්ප්‍රයුක්තය මේක හරහා යන්න ඕනේ. අන්න ඒක තමයි බල තුනක් කරතේ සමතුලිත වෙන්නේ. හරිද? දැන් මම මේක පැත්තෙන් අඳින්න මේ ඇඳපු විදිහම ඔයාලට තේරෙනවා මේ වැඩි. හරිද? මේක r නේ. හරිද? මෙයා කවුද? f නේ. දැන් මෙයානේ මෙහෙම යන්නේ s කියලා. එහෙනම් s මොහොම නේද යන්න ඕනේ. දණ්ඩ දිගේනේ යන්න ඕනේ. හරිද? දණ්ඩ දිගේ යනවා නම් ඔයාලට තේරෙනවා මොකද? මේ කෝණය කීයද? 30යි නේද? ඈ 30යි නේද? ඔයා දන්නා මොකද? tan inverse. හරිද? අපි ගන්න සාමාන්‍යයෙන් ගත්තොත් tan inverse නැත්නම් අපි ගමුකෝ මෙහෙම tan alpha අපි සාමාන්‍ය ලම්බක දෛශික දෙක ගන්නවා නේද? ලම්බක බල දෙක සම්ප්‍රයුක්තයේ කෝණය tan alpha සමානයි මොකද්ද? y බෙදීම කීයද? x නේද? y බෙදීම x නේද? එහෙනම් මේකට ආදේශ ගන්න බැයිද? tan කීයද? tan 30 සමානයි කීයද? f බෙදීම මොකද්ද? r. tan 30 කියන්නේ කීයද? එකයට මූල 3යි. f බෙදීම r කියන්නේ මොකද්ද? μ. එහෙනම් μ සමානයි එකයට මූල 3යි. දැක්කද? දැක්කද කරපුවානේ? අන්න සරලව උත්තරේ ගන්න උන ටක් ගාලා. මුකුත් ආයි ගූර්ණයක් ගන්න මුකුත් වෙන්න දෙයක් නෑ. ආයි මම ඕනනම් කියන්නේ මොකද බල හතරක් කරදේ සමතුලිත එක්කලා බල තුනකට ඌලණය කරනවා. ඌලණය කරනකොට මෙන්න මේ ලම්බක බල දෙකේ සංප්‍රයුක්ත බලය අනිවාර්යයෙන්ම දණ්ඩ දිගේ යන්න ඕනේ. ඇයි? මේ බල හතර තුනක් වෙනකොට බල තුන මොකක් වෙනවද? එකම ලක්ෂයේදී හම්බ වෙන්න ඕනේ. ඒ හින්දා මේ බල තුනම එකම ලක්ෂයේ හම්බ වෙන්න අනිවාර්යයෙන්ම යාගේ සංප්‍රයුක්තය දණ්ඩ දිගේ යන්න ඕනේ. එහෙම සංප්‍රයුක්තය දණ්ඩ දිගේ යනවා නම් අනිවාර්යයෙන් මොකක් වෙන්න ඕනේද? මේ සංප්‍රයුක්තය මෙන්න මේ තිරස් බලයත් එක්ක හදන කෝණේ අංශක 30ක් වෙන්න ඕනේ. අපි දන්නවා ලම්බක බල දෙක කෝණය හොයන සූත්‍රයේ tan alpha සමානයි y බෙදීම x හින්දා මෙතන tan 30 සමානයි f බෙදීම r වෙන. f බෙදීම r කියන්නේ μ එක tan 30 කියන්නේ එකයට මූල 3යි. ටක් ගාලා උත්තරේ ගන්න පුළුවන් එකයට මූල 3යි.